අප්පුච්චියේ කෙවිත අනේ අම්මේ අද නම් විමානේ අතැල්ලා ගියපු සක්‍ර දෙවියෝ ආපහු විමානට වැඩියා වගේ සර් මේ උදාහරණේ අවුලක් නැහැ නේද අවුලක් නැහැ කොහොමද සරත් ඉතින් මේ මෙහෙට ට්‍රාන්ස්ෆර් එකක් හම්බුණානේ ඔව් සර් දෙයිනේ කියලා දැන් ඉතින් මේ දෙකක් හදාන විදුරුවක් පියදාගෙන මේ මිසි ළඟින් බැනුමක් අහගෙන ඉන්නවා කොහෙද ඉතින් එදාර ජංජාලාසේ සර්ත් එක්ක කතා කරන්න බැරි වුණානේ මේ අවුලක් නැහැ නේද සර් අවුලක් නැහැ යාන්තම් කොට දාගත්තා සරත් මේ පැත්තෙන් මොකොත් අලුත් අවුලක් නැහැනේ මේ අවුලක් නැහැ සර් කියන්නේ සර් ඉතින් මෙහෙමයි මේ නැත්තෙමත් නැහැ මේකේ ඉන්නව හිටපු ගමන් එක එක කාල බෝම්බ වලින් සුදු මැඩම්ට ගහලා දානවා ඒ කියන්නේ ඇයි දැන් මේකින්නේ උන් වැඩ කරන්න දෙන්නේ නැද්ද යාට නෑ සර් කලබල වෙන්න එපා සර් මේ අනේ සර් මං කේලමක් එහෙම කියනව නෙමෙයි මේ මගේ පුංචි මොලේට තේරෙන විදියට සර් මේකේ උන් දාන ප්‍රශ්න වල හැටියට ඒ ප්‍රශ්න සුදු මැඩම්ට බර වැඩි ෆොටෝ ලොකු වුණාට සුදු මැඩම් චූටි සර් කතා කරලා බලන්නකො එතකොට තේරෙයි නෑ තැන්ක් යූ සරත් තැන්ක් යූ මට දේවල් කිව්වට තව මොනවා හරි තියෙනවා නම් එහෙම කියන්න ඕනේ මේ දැන් ඉස්සරහටත් දිගටම සරත් මේ ඔෆිස් එකේ දින්නේ මං හිතන්නේ එහෙම වෙයි සර් හොඳයි හරි සරත් මේ සුදු මැඩම් ගැන හැම වෙලේම හොඳට හැගාගෙන ඉන්න හරිද දැන් සරත් දන්නවනේ අපේ ප්‍රශ්නේ එතන ඉන්න මොකෙක් හරි එක අල කරන්න වගේ එනවනම් සරත් මට පට ගාලා ගෝල් එකක් ගන්න හරි ඊටු ටික මම බලා ගන්න දැන් මේ මැඩම් ඇතුලේ ඉන්නවද ඉන්නවා යන්න එන්න හොඳයි සර් අදත් බඹරා රෝස මාල්ට වහයි වගේ මේ Mm-hmm.